අයිබෝන් කියලා පාස් මයින් අපේ YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ පොදු විභාගය හා අනිකුත් විභාග සඳහා දැනගත යුතුම කාලීන හා සාමාන්‍ය දැනීම් පිළිබඳව. 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගනු ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 දී දියුණුම් දුන්නේ එරට කීවෙනි ජනාධිපති ලෙසද? 47 වන ජනාධිපති ලෙස. කැනේඩියානු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්සූ පුද්ගලයා කවුරුන්ද? ජස්ටින් ට්‍රූඩෝ. දෙදස් ජනවාරි මස චීනයේ පැතිර ගිය වෛරසය හඳුන්වන නම කුමක්ද? හියුමන් මෙටානියුමෝනියා වෛරසය. වත්මන් පාප් වහන්සේගේ නම කුමක්ද? ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප. ජනාධිපති අනුරගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩිපිළිවෙලට සමානයයි පැවසෙන සිංගප්පූරුවේ ක්‍රියාත්මක වී ඇති වැඩපිළිවෙල කුමක්ද? ලී ක්වෑන් යූගේ කීප් සිංගප්පූර් ක්ලීන් වැඩසටහන. ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කොට ක්‍රීඩාවෙන් සමුගත් මෙරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා කවුරුන්ද? දිමුත් කරුණාරත්න. දෙදස් 25 ලෝක විවාහක රූරජන තරඟාවලියේ දෙවන ස්ථානය ලබා ගත්තේ කවුරුන්ද? ඉෂාදි අමන්දා. ශ්‍රී ලංකාවේ ජපාන තානාධිපති කවුරුන්ද? ඉසෝමතා අකියෝ. ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල් කරන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට 2025 වසරේ එකඟ වූ රට කුමක්ද? ජපානය. ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාධිපති කවුරුන්ද? ගුස්ටිනා ටොබින් මහත්මිය. මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයාලට බලන්න අවශ්‍ය නම් දැන්ම අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා අපේ Facebook page එකට like එකක් දාලා ඒ වගේම අපේ Messenger group එක එකතු වෙන්න.